මේවා මේ බොරු කතා නෙවෙයි ඇත්ත කතා. මහින්ද රාජපක්ෂ පැතිතුමාගේ විජේරාම නිල නිවස අවුරුදු 3ක් අරන් තියනවා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දෙපාරකුත් ජනාධිපති කාර්යාලයෙන් එකපාරකුත් ඒ නිල නිවස අලුත් කඩියා කරන්න කීයක් ගිහලා තිනවද දන්නවද? කෝටි 51ක්. ලස්ස 5100ක් ඈ අර නීති අනුකූල හොරකම් කරනවා කියන්නේ අන්න ඕවට තමයි බිල් දාලා තමගේ නිවස අලුත් කඩියා කරගන්න ඈ ඕවට පාස් කුලි අරමුණද හරිනම් තිබුණා මහින්ද මහත්තයාට කොළඹින් ඉඩමක් අරගෙන ඔයිටත් වඩා ලස්සන ගයක් හදලා දෙන්න. ඒත් ඔය ගාන යන්නේ නැහැ. කොහොමද හොරා කෑම නේද ඈ? ඕන්න ඔහමයි තමයි අපිට මොකුන් ඇරියේ. ඒතකොට මෙච්චර ඇරපුවේ ඔකේ පාස්ටි ඔයගොල්ලෝ යනවද බං? ඈ මේ ඇත්ත කතානේ මම මේ බොරු නෙමෙයිනේ. මඩ ගහන්න කියනව නෙමෙයිනේ. ඈ ඔය ප්‍රසිද්ධ වාද්‍ය වල යන්නේ ඒවා. ඈ මං අහගෙන අර දෙරනේ කලින්දුවේම අහනවා මේ කවද මෙයාගේ මේ අපේ සාගර මහත්තයාගේ හින්දාලව නේද? එයාගෙන් අහනවා. එයා ඒකට නියම උත්තරයක් දෙනවා ඈ. එයා කියනවා මෙහෙම. ඒ කියන්නේ එතකොට මහින්ද මහත්තයා දීලා තින්නේ නරකම ගියාකුළු. ඒතර මේ වරිච්චි කටුමැටියෙන් හදපු ගයක් දුන්නු විදියට තමයි මිනිහා කතා කරන්නේ වා. ඒවා කාට කියන්නද මට හින තනියව ඈ ඔය පොල්ලත්තු බැඳලා කටුමැටි ටික හපු ගොම පොළොවේ ගොම ගාපු පොඩි ගයක් තමයි දීලා තියන්නේ මේ එයාට. මම හිතුවා ඔන්න ඔහමයි යකෝ අපිට ඇරියේ බං හොදේ ඈ මුන්ට හොරුද කියන්නේ කම්බ හොරුද කියන්නේ මංකොල්ල කාර්යද කියන්නේ නන් ටික යටින් කොටාගෙන බලයලා මොකද්ද කියන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ ඈ නෑ මොලේයි මේ කවුද මෙයයි කවුද මේ අපේ අනුර කුමාරයි අතරේ වෙනස බලවල්ලා ඈ නෑ මොලයා ගොවියෝ දිහා කියලා කියන හංගනවා මහින්ද අපේ අනුර මදිහාරගේ මහත්තයා බලපන් ඈ සම්පූර්ණ රෝහල් පද්ධතියම වැඩි දියුණු කරනවා අදනවා සුපිරියටම හදනවා මචං අවශ්‍ය කරන හැම මැෂින් එකක්ම ගෙනහලා දානවා පිස්සු වෙලාකට කියලා හිතන අනුරුවාට මොනවාද බස් ස්ටෑන්ඩ් ඒ සියලුම දේවල් හදනවා කෝච්චි ගේනවා බස් ගේනවා මේක නිකන් විප්ලවයක් කරලා තියෙන්නේ සංවර්ධන වේගවත් සම්පතක් කරා යන්නේ කොල්ලන්න හම්බෙන්නේ අනුර කුමාර හොදේ කොල්ලන්න දෙන්නෙත් නැහැ උඹලා සල්ගාදු පිටියෙන් පරන් ගත්තට මේ පිටියේ රඟන්නේ අනුර කුමාර උඹලා සල්ගාදු පිටියේ රඟපව අරන් ඉන්න පුළුවන් සල්ගාදු පිටිය ලංකාවේ හැමතැනින් බස් වලට දීලා අරක්කු භාගයේ බස් පැකට් එකයි රුපියල් 5000 දුන්නා ඕන එකක් එනවනේ කොල්ලොන්ට මං කියන්නේ ඵලයක් ලවුකුන්ගේ ඒකද ඵල කාලා බිල උඹලා ජොලිය ඉඳපල්ලා ඕකුන් එන්න කිව්වත් ඵලයක් දීලා කාපන් ඕකුන් දෙනේවා ඕකේ සල්ලි අරගෙන කාලා දීලා උඹලා ජොලි කරපල්ලා ඡන්දේ දෙන වෙලාවට අපේ අනුර කුමාරට ගමන් කාතිරේ හරිද ඒක තමයි වැඩි වැඩක් කරන්නේ අනුර කියන්නේ සුපිරි වැඩක් අනුර කුමාර සම කරන්න පුළුවන් මිනිහෙක් නෑ මේ අනුර කුමාර මීට අවුරුදු 10කට කලින් මේ රට බාරගත්තා නම් අද මේ රට ලස්සන තැනක තියෙනවා උඹලා අර වික්ස් කාර් ලස්සන 12 කේස් එක කියන්නේ ලස්සන 12ට ඒ කාර් එකක් කරන් පදින්න තිබුණා අනුර කුමාර මීට අවුරුදු 10කට කලින් ජනාධිපති කරලා තිබ්බනා පොඩ්ඩක් හිටම ඉවස කර තෝපේ දුන්නේ මේක ඔක්කොම කෙරවලන්නේ හිස් බාණ්ඩාකාරයනේ දුන්නේ ඒකනේ මේ කරේ අනුර කුමාර සුපිරි වැඩ අනුර කුමාර සම කරන්න බෑ නාමලේ හොඳයි හරහට දාලා රෙන්න ලැට්ටයක් හොදන්න මතන නැහැ ඔක ජරාවටික ගන්න පෝච්චි හැමතැනම ඒ තාමක ඔකට මොලයක් නැහැ අමුහරකෙක් ඇවිල්ලා හරක් ඉද්දි බක මෙච්චර සුපිරි මිනිහෙක් ඉද්දි මිලියන 22ක ජීවිත බාර දෙන්න ඕනේ හොඳ සිංහෙකුට බාර දෙන්න ඕනේ කිවලෙකුට බාර දීලා වැඩක් නැහැ හරිද තොපි ඒක හිතාගන්නilla හරිද කොන්ද පණ තියාගෙන වැඩ කරපල්ලා යකෝ කොන්ද පණ තියාගෙන හිටපල්ලා අපේ සීයලත් කොන්ද පණ තියාගෙන ඉන්න 1848 ගණන් වල කේස් තිබුණා උඹලා 88 89 කියනවනේ 88 89 කේස් තිබුණා 71ක් තිබුණා 48ක් තිබුණා 815ක් තිබුණා 1948ක් තිබුණා 65ක් තිබුණා 700 ගණන් වල තිබුණා ඉංග්‍රීසි පුතුගීසි ලන්දේසි අම්මතරම කේස් තිබුණා හරිද ඉතියෝපියාව පාලනය කරනවාද හිටපු ගරිලා නායකයෙක් මාස 3ක් ඇතුළත මිලියනයක් මැරිච්ච රටක් ඇවිල්ලා දන්නවද ඒ වගේ අනුර කුමාර සුපිරි වැඩ අනුර කුමාරට දීපලා ඡන්දේ මේ රට බාර දෙන දී මීට අවුරුදු 10කට කලින් අනුර කුමාරට අපි ගියා නමුගේ පස්සේ රනිලක පස්සේ ගියා මහින්ද රාජපක්ෂේ පස්සේ ගියා යුද්ධ කර යකෝ සොල්දාදුව ඒක 26000 මැරලා තියෙන උන්ටයි මේ යුද්ධ ජය ගන්න අයිති වෙන්න ඕනේ තුවාල වෙච්ච කොල්ලෝ ඉන්න අතපය කැඩිච්ච උන් අන්ධ වෙච්ච උන් ඉන්න උන්ටයි මේක අයිති වෙන්න ඕනේ දේශපාලන මේක අයිති වෙන්නේ මේක සම්පූර්ණ මහ මොලකාරය සරත් පොන්සේක ඇහිලා සරත් පොන්සේගේ නායකත්වයට තමයි යුද හමුදාව මෙහෙව්වේ දේශපාලන වැඩක් නෑ බං ඇහිලා උන් වැඩක් නෑ උන් අවුරුදු 5ක් ඉඳලා ගියා ඒම නෙමෙයි සරත් පොන්සේගේ මොලේ තිබ්බ හිත තමයි ඔක ඉවර කරලා දැම්මේ ඒක අදාළ නෑ එහෙනම් දුර්ගම රජුගේ පරම්පරාවේ කවුරු හරි එකක් ඇහිලා කරලා මගේ තාත්තා එලාරත් එක යුතු කරා යුද්ධ කරා අපේ සීයා හරි මුත්තා හරි කියලා ඇහිලා අපිට දීපලා නැතිය ඒව වැඩක් නෑ ඒ කතන්දර වැඩක් නෑ ඒ තරක වැඩකුත් නෑ දැන් ඉන්න සුපිරිම මෑන් තමයි අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක ගැන විතරක් විශ්වාසය තමපල්ලා හොරු ගැන විශ්වාස කරන්න එපා ගිහිල්ලා එන්න වෙලාව ගියා වැඩි හරිද